Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? මං හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා. අපි යන් vlog එකට. අද මම යන්න හදන්නේ මාතර. හබරාදුවෙන් ට්‍රේන් එක තිබ්බා 10 මාරට. දැන් මාතර ස්ටේෂන් එකේ මම බහින්නේ කැකනදුරු ස්ටේෂන් එකෙන්. මාතර පහුවෙලා තව ස්ටේෂන් 3ක් වගේ තියෙනවා. මම ආපු ට්‍රේන් එක බෙලියත්තටම යනවා. අපේ ලොකු අම්මලා ඉන්නේ කැකනදුර. මම මුලින්ම එහෙ ගියා. අපි දැන් රිවර් පාක් යන්න හදන්නේ. දැන් තමයි ගෙදරින් ආවේ. අපි ගෙදරින් එද්දි 4 විතර වුණා. ඔන්න මාතර ටවුන් එකට ආවා. අපි මුලින්ම යන්නේ අලුතින් ඕපන් කරපු නිල්වලා රිවර් පාක් එකට. ඔන්න දැන් අපි ඉන්නේ එන්ට්‍රන්ස් එක ළඟ. මෙතන නිල්වලා ගඟ පේනවා. ටිකට් ගන්න ඕන මේකට එන්න. ටිකට් එක රුපියල් 50යි වෙන්නේ. ටිකට් 3ක් ගත්තා. ඉතින් නංගි මොනවද ඔබට හිතෙන්නේ? සතුටුයිද? මාතර ඉඳලා අද නේද ආවේ? අයියෝ වැඩක් නැහැ. චූටි මොනා හරි කියන්න. ඔබට සතුටුයිද දැන් ඉතින් ආපු එක ගැන? දුකයි. ඇයි ඒ? ඇයි දුක? ධෝනිය කාවෙන එන්න බැරිද? ධෝනි කියන්නේ නෑ ඉතින්. අපේ තව දෙන්නෙක් එනවා. ඒ දෙන්න එනකන් අපි දැන් ඉන්නවා මෙතෙන්ට වෙලා. දැන් ඉතින් ෂූටින් ටයිම් එක. අනිත් දෙන්නත් ආවා. ෆොටෝ එක ගන්න හරි. ගම් මෙතනනේ. අතන දෙන්නෙක් ඉන්නවා එපා වෙලා. අවස්සෙද්දි මිනිස්සු එනවා වැඩි. නෑ දවල්ට එහෙම අවුවයිනේ. ඒ වෙලාවට මිනිස්සු එනවා අඩු. මොකද්ද? බඩගිනි. ඔව් දැන් බඩගිනි අපි. ටෝල් නම් තියනවා. හරි. බලමුකෝ අපි. මේක එක එක ගේම්ස් තියෙනවා. ඒව ප්ලේ කරන්න අපි වෙනම ටිකට් ගන්න ඕන. සෙල්ලම් කෝච්චියකුත් යනවා. මෙතන තියෙනවා අයිස්ක්‍රීම් කොත්තු. හොඳයිද නම් දන්නේ. ඒක නිසා අපි එකක් ඕඩර් කරා. බලමු කෝඩර් එක ආවම හොඳයිද කියලා. රුපියල් 200යි උනේ. ඒක නිසා උලන්නේ. 250ක් තියෙනවා චොක්ලට් එක. 200ක් තියෙනවා. නයිස් ක්‍රීම් කොත්තු එක අපිට හම්බුණා. මේක ඇත්තටම අයිස්ක්‍රීම් කොත්තු කිව්වට නිකන් අයිස්ක්‍රීම් ෆ්ලේවර්ස් 3කින් දාලා තියෙන්නේ. ඒක ඉතින් වැඩක් නැහැ ඇත්තටම. නංගි දිවසිල්ලක් නැතුව ඉන්නේ කන්න.
මංගි මේක සෙල්ලම් කරනවද? නතන සන්සෙට් එක අර ලස්සනට පේනවා. පේනවද? පේනවා. වැහි කළුවකුත් එනවා. මෙහි ෆොටෝස් ගන්නවා. මෙතන තියෙන චායි ටී කඩයක්. හොඳ ස්මෙල් එකක් නම් එනවා රස පාටයි. බලමුකෝ බීලා. අපි බීලා බලමු. රසයි. මට ඕන. බලන්න. දැන් අපි බොන්නේ අපි තායිතේ මොන දැන් නායි වගේ පුරක් කරගන්න. බොරු කියන්න එපා. මෙතන යනවා ඉන්ටර්සිටි ට්‍රේන් එක. මේක ඉතින් අවුරුදු 12ට අඩු අයට තමයි ප්ලේ කරන්න පුළුවන්. නංගි ඒක දිහා දුකෙන් බලන් ඉන්නවා. යාට ඒකේ සෙල්ලම් කරන්න බැරි නිසා. කොහෙද යන්නේ දැන්? ඉතින් අපි කොහෙද යන්නේ ඊළඟට? ආයෙන් ගියා. පාරේ දූපතේ. පාරේ දූපත නෙමෙයි පාරේ දූපත. මට අපේ ගමනේ කියලා අම්මෝ මේ ඉන්නේ මාන්දර මිනිස්සු. දකුණේ කෙල්ලෙක්. ඒ වගේම මේ ඉන්නේ දකුණේ කොල්ලෙක්. මාන්දර කොල්ලෙක්. අර එහා පැත්තේ ඉන්න කෙනෙක්. ඔය ඉන්නේ. අතනත් ඉන්නේ ඒ දෙන්නත් එහෙම තමයි. මෙයා තමයි කොළඹින්ද කොළඹ. කොච්චර කෑවත් මම. දැන් මේ කාලා ඉවර වෙලා දැන් ආයි මදි. බොරු මට්ටම දැරුවේ. දැන් ආයෙත් 20යි වෙලාව අපි මේ රිවර් පාක් එකේ එළියට යන්න හදන්නේ. දැන් අපි යනවා ඔය පාරේ දුපත. ඔයාලත් එනවනම් අවසට ඉන්න. අවුව නැති නිසා මේ වෙලාවට හරිම පහසුයි. දවල් ආවම ඉතින් ගන්නවනේ. අවුවේ පිච්චි තමයි ඉන්න වෙන්නේ. මාත් කලින් පැන ගන්න වෙනම නමක් කියන්න. දන්නේ මහානාම පාලම. එහෙමත් ආයුණා නේද? නෙමෙයි මහානාම පාලම. මහානාම පාලම කියලාලු මේකට කියන්නේ. අවුරුද්දකට විතර ඉස්සෙල්ලා දැනගත්තා. ඔන්න අපි දැන් පරවි දූපතට යන්න හදන්නේ. ඔයාලා දන්නවනේ ඉතින් කලින් තිබ්බේ අරක. දැන් ඒක කඩන් ගන්නට පස්සේ තමයි මේක හැදුවේ. ඉර බැහැගෙන යන වෙලාව නිසා මේ වෙලාවට මාරම ලස්සනයි මුහුද. කලින් ඇවිල්ලා නැහැ මේ ෆස්ට් ටයිම් ඉතින්. අපේ ෆොටෝ ෂූට් එක ගියා ගොඩක් කියලා. එතන පට්ටම ලස්සනයි ටේස්ට් එක. 4 දෙනා එනවා. සෙරෙප්පු ගලවලා තිබ්බා. දැන් ඉතින් අපි උඩට යන්. උඩ පූජාව යනවා. මෙතනට මාතර ටවුන් එකම ලස්සනට පේනවා. රැස්සක් පටන් ගත්තා. වැහි බිඳු වැටෙනවා නම්
සුළඟක් සැලෙනවා නම් මොදක් දැනී සිසිනේ ආස්සේ අපි දැන් පරවිදූපතේ ඉඳන් ආවා. යටින බස් එකේ නැග්ගා. බස් එක කීයද යන්නේ? 6:50. 6:50 බස් එක යනවා. දැන් 6:38. තව එක්කෙනෙක් ඉන්නවා. vlog එක මෙතනින් ඉවර නෑ. ඊළඟට තියෙන්නේ ඊළඟ දවසේ වීඩියෝස්. ඒක නිසා වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. දැන් අපි බ්ලූ බීච් යන්න හදන්නේ. අපි දෙන්න විතරයි අද මේ බ්ලූ බීච් යන්නේ. මෙයා යන්නේ නැහැ බ්ලූ බීච්. ඔන්න බස් එක ආවා. දැන් අපි දික්වැල්ල ටවුන් එකට ආවා. දික්වැල්ල ටවුන් එකේ ඉඳන් ඉරිකැටිය බීච් එකට යනවා. පයින් යනවා කිලෝමීටර් 1.3යි මේ වැඩි දුරක් නෑ. ඒ නිසා අපි පයින් යනවා දැන්. අතේ ඇති මුදලකට ඔබට අවශ්‍ය විවිධ පෝස්ටර්ස්, බැනර්ස්, ප්‍රොඩක්ට් ඩිසයින්ස්, YouTube thumbnails ආදී දේවල් ඩිසයින් කරගන්න ඕනේ නම් වීඩියෝ එකේ පෙනෙන නම්බර් එකට ඔබත් අදම WhatsApp message එකක් දාන්න. දැන් අපි හිරිකැටිය බීච් එකට ආවා. වීඩියෝ එකක් ගන්න ගිහිල්ලා අපි නාලා ඉන්නේ. එනවනේ. ප්ලේස් එක නම් ඇත්තටම පට ලස්සනයි. ගොඩක් ඉන්න ටුවරිස්ට්ලා ඉන්නේ මෙතන. සර්ෆින් කරනවා. මේ පේනවනේ ටුවරිස්ට්ලා සර්ෆින් කරනවා. මේ බීච් එක නම් ඇත්තටම හරිම පිරිසිදුයි. ඉතින් එන කට්ටිය මේවට ඇවිල්ලා මේවා අපිරිසිදු කරන්න එපා කියලා තමයි මට කියන්න තියෙන්නේ. ටුරිස්ට්ලන් නම් අපිරිසිදු කරන්නේ නැහැ මේවා. ලංකාවේ මිනිස්සු ආවම තමයි ඒවා අපිරිසිදු කරන්නේ. අපි ගල් එක උඩ තියලා මේකත් හැදුවා. බොහොම අමාරුවෙන් හදාගත්ත රැල්ල එනවා. ලස්සනයි නේද? මම හැදුවේ අපි නෙමෙයි හැබැයි. මෙතන ඉඳන් කිලෝමීටර් 1.4යි තියෙන්නේ බ්ලූ බීච් එකට. දැන් අපි පයින්ම යනවා. මැප් එකෙන් බලාගෙන යන්නේ. අතුරු පාරවල් වගේක් තිබ්බ ඒවයින් දාලා යමු බලමු. යනවා තාම නම් හම්බුන්නේ නැහැ. කමන්නේ ඉතින් ලස්සන කේස් හම්බෙන්නේ. කට්ටක් ගන්න ඕන කියලා කතාවක් තියෙනවා. ඒක නිසා යනවා. වැස්සකුත් එනවා පේනවනේ. පාර නම් මෙතනින් ඉවරයි. මෙහෙන් තියෙනවා පාර. මං හිතන්නේ ඒකෙන් තමයි යන්න ඕන. මැප් එකෙන් අපිට පෙන්වුව පාර නම් වැරදි. අපිට ඇටුනේ ගෙදරකට. අපි ගෙදරින් ඇහුවම කිව්වා මේ පාර නෙමෙයි කියලා. කෙලින් යන්න කියලා කිව්වා. අපි බලමුකෝ. මැප් එක විශ්වාස කරන්න එපා ඉතින්. ඔන්න දැන් පේනවා බීච් එක. කට්ටක් කාලා අන්තිමට ආවා කොහොම හරි. අර ඈතින් බෝට්ටු ගොඩක් පේනවා. මෙහි වතුර නිල් පාටයි. ඒක නිසා තමයි බ්ලූ බීච් කියලා කියන්නේ.
මෙතන හැබැයි නාන්න නම් එන්න එපා. මෙතන ළඟදී ගිරිලා මැරිලා තිබ්බා. මෙතන රැල්ල සැර වැඩි ගොඩක් අර පේනවනේ. රැල්ල එනවා පොට්ට මුසයි අර පේනවනේ. සුනාමි එනවා වගේ. නිකන් මෙහාට එද්දිනම් රැල්ල මේ පොඩි වෙනවා. දැක්කම ඇත්තටම බය හිතෙනවා. ඔන්න ආයි බලන්නකෝ අර එහා එන රැල්ල. පේනවනේ. මාර මුසයි. අපි දැන් ඉන්නේ නිල්වැල්ල දූපතේ. එනවනේ ඉතින් පල්ලම. වතුර නම් නිල් පාටයි. ඕනි අතර ෆොටෝ ගන්න. යක්. එහෙනම් ෆොටෝ ගහලා එන්නම්. ඒතර ෆොටෝ ගන්න පස්සේ එක මම දාන්න වීඩියෝ එකේ. දැන් අපි මේ දූපත වටේ රවුමක් දාන්න හදන්නේ. බලමු අපි ගිහිල්ලා. view එක බලමු. view එක නම් ලස්සනයි. තවත් ඉස්සරහට ගිහින් බලමු. ඇත්තටම පට්ට ලස්සනයි මෙතන. මං එන්න බෑ කිව්වා. චූටි තමයි එක්කන් ආවේ. ෆොටෝ ගන්නවා ඕන්න. මොකද හිතන්නේ ප්ලේස් එක ගැන? ඕකේ. මේ ගල්ලුඩ කකුලුවෝ ඉන්නවා. හරි ඉන්න එකෙක් පේනවනේ. දැන් අපිට පරක්කු වෙලා තියෙනවා. අපිට මේන් රෝඩ් එකට තව කිලෝමීටර් 2.2ක් තියෙනවා. මෙතන ඉඳන් එතෙන්ට ගිහිල්ලා එතන ඉඳන් දික්කල්ල ස්ටෑන්ඩ් එකට ගිහින් එතනින් බස් එක ගන්න ඕන. බඩගිනි දැන් නම් ඉතින් බලමු ඉස්සරහට කඩයක් හම්බුනොත් කොනා හරි ගමු. දික්වැල්ලෙන් බස් එකට නැග්ගා. එදා රෑ කානිවල් එකක් බලන්න ගියා. යටියන තමයි කානිවල් එක තිබ්බේ. අපි කානිවල් එක බලන්න ඇවිල්ලා ඉන්නේ. Lagu mana ingin? අයියලා ලක් කලේ හැමෝටම පුළුවන් මේ දින ගන්නවා විදිහට අපි අද ෆෝන් එකේ ගෙනාවේ කානිවල් එකේ පැයක් වගේ ඉඳලා අපි ගෙදර ගියා. ඊළඟ දවසේ උදේ මම ලොකු අම්මලාගේ ගෙදර ඉඳන් ගෙදර ආවා. එහෙනම් next vlog එකෙන් නැවත හමු වෙමු. වීඩියෝ එක හොඳ නම් like කරන්න, comment කරන්න, share කරන්න, subscribe කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්නම්. ජය වේවා.